ඔයා දන්නවද ලෝකයේ දරුණුම මරණ වරෙන්තුවක් විදියට හඳුන්වන ඒත් ඕනෙම බයික් පිස්සෙක් මැරෙන්න කලින් එක පාරක් හරි පදින්න ආස කරන යන්ත්‍රය මොකක්ද කියලා? අද අපි කතා කරන්නේ Yamaha R1 එක ගැන. Yamaha R1 කියන්නේ නිකම්ම බයික් එකක් නෙවෙයි. මේක ට්‍රැක් එකේ දුවන්න හදපු මෘගයෙක් පාරට දාපු එකක්. 1998 ඉඳන් අද වෙනකන් සුපර් බයික් ලෝකේ තමන්ගේ නම තියාගෙන ඉන්න R1 එක ඇයි මේ තරම් විශේෂ? අද අපි ඒකේ ඇතුළාන්තය බලමු. එන්ජින් එක. මේකේ තියෙන්නේ 998ක් cc inline 4 එන්ජින් එකක්. හැබැයි මේකේ විශේෂත්වය තමයි cross plane crankshaft එක. ඒ කියන්නේ මේකේ එන සද්දය සහ ටෝක් එක හරියට MotoGP බයික් එකක් වගේමයි. අශ්ව බල 200කට වඩා වැඩියෙන් දෙන මේ යන්ත්‍රය තත්පර 3ක් යන්න කලින් 0 සිට 100 කිලෝමීටර් ප්‍රති පැය වේගය ගන්න පුළුවන් තරම් වේගවත්. මේකේ টপ ස්පීඩ් එක 299 කිලෝමීටර් ප්‍රති පැය වලට ලිමිට් කරලා තිබුණට ඒ සීමාව පැන්නුවොත් මේක ඇත්තටම පියාඹනවා. R1 එක නිකම්ම වේගය විතරක් නෙවෙයි. මේක ඇතුලේ ලොකු මොලයක් තියෙනවා. මේකේ තියෙන 6 axis IMU එකෙන් බයික් එකේ හැම චලනයක්ම තත්පරයට 100,000 වාරයක් මනිනවා. ස්ලයිඩ් කන්ට්‍රෝල්, traction control සහ lift control, wheelie control වගේ දේවල් නිසා තමයි ඔයාට මේ මෘගයාව පාලනය කරගන්න පුළුවන් වෙන්නේ. හැබැයි මතක තියාගන්න R1 එක කියන්නේ අත්දැකීම් අඩු කෙනෙක්ට පාලනය කරන්න පුළුවන් සෙල්ලම් බඩුවක් නෙවෙයි. මේක හරිම ඇග්‍රෙසිව් බයික් එකක්. පොඩි වැරදීමකින් ඔයාගේ ජීවිතය නැති වෙන්න පුළුවන්. ඒ නිසා සම්පූර්ණ සේෆ්ටි ගියර් නැතුව සහ හරි පුහුණුවක් නැතුව කවදාවත් මේ වගේ සුපර් බයික් එකකට අත තියන්න එපා. පාරේ වීරයෝ වෙන්න ගිහින් ජීවිතෙන් වන්දි ගෙවන්න එපා. Yamaha R1 කියන්නේ කලාවක්. ඒකේ ලස්සන වගේම භයානකකම තේරුම් ගරන් පදිනවනම් ඒක තමයි ලෝකේ තියෙන සුපිරිම එක්ස්පීරියන්ස් එක. ඔයාගේ යාළුවෝ අතරේ ඉන්න R1 පිස්සෙක්ට මේ වීඩියෝ එක අනිවාර්යෙන් ෂෙයා කරන්න. මේ වගේ සුපිරි බයික් ගැන තවත් විස්තර දැනගන්න අපිව ෆලෝ කරන්න අමතක කරන්න එපා. ඊළඟ වීඩියෝ එකෙන් මොන බයික් එක ගැනද දැනගන්න ඕනේ? කමෙන්ට් එකක් දාගෙන යන්න.